මැර ප්‍රහාරයට ලක් වූ වහම උපාලි තෙන්නකෝන් මහතා හා එම මහත්මිය කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුළත් කිරීමට කටයුතු කෙරිනා. හදනකොට එතන මම දැක්ක ඉස්සරහින් ඉන්න දෙන්නෙක් විතර ඉන්නවා දැක්කා. ඊට පස්සේ වාහනේ නතර කළාට පස්සේ 4 දිනක් මොටරසයිකල් දෙකක ආපු 4 දිනක් ඇවිල්ලා වින් ස්ක්‍රීන් එකට ගහලා කඩලා ඊට පස්සේ පිහියකින් ඇන්න ඒ පොල්ලකිනුත් ගැහුවා. ඒ ගහපු පාරවල් වලට තමයි වයිෆ්ටත් තුවාලයි මටත් තුවාලයි. අපි කියන්නේ ලේන් එකකින් පාරට දාන තැන පිටිය ඉස්සරහා බයිසිකල් දෙකක් නවත්තගෙන මිනිස්සු 4 දෙනෙක් අපි ඉච්චර හිතුවේ නෑ මේ අපිට මොන හරි කරන්න දෙනවා කියලා. මොකද එතන සෙනග සාමනේ ගැවසෙන තැන. ඉතින් එකපාරම මෙයා හස්බන්ඩ් ස්ලෝ කරා මේ කාර් එක දාන්න පාරට. එතකොට ඒගොල්ලෝ එකපාරම ඇවිල්ලා පොළු වලින් ගැහුවා වින් ස්ක්‍රීන් එකට. ඉස්සරහා වින් ස්ක්‍රීන් එකට ගැහුවා. ඊපස්සේ උපාලි ඉන්න පැත්තේ වින් ස්ක්‍රීන් එකට ගහලා උපාලිටම තුවාල කරන්න තමයි ඒගොල්ලෝ හැදුවේ. පොළු වලින් පිහි වලින් ඇනලා මං හිතේ මෙහා සීට් එකේ මං පැන්න උපාලිගේ සීට් එකට ඉඳගෙන මෙයාව තද කරගත්තා. මොකද මෙයාව කවර් කරගත්තා. මං කවර් කරලා කෑ ගැහුවා මුකුත් කරන්න එපා කියලා කෑ ගහනකොට මේ ඒ මිනිස්සු කියන්නේ ඒ තරම් උත්සාහ ගොඩක් දැරුවා. මට තේරෙනවා මෙයාටම තමයි හානි කරන්න කියලා. අර මට තුවාලුනේ මං දැන් ඒ පිහි මගේ ඇඟට තමයි පාරවල් වැදුනේ. මේ ඊට පස්සේ මං කෑ ගහන සද්දෙට ඒ මිනිස්සු පැනලා ගියා. මදිරාමකින් අනතුරුව තවත් දේශීයපත් බලාපොරොත්තු වන්න.